හලෝ කොහමද ලක්ක්‍රිප්ටෝ YouTube channel එකට ඔකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් පොඩි Bitcoin එකේ price action එක ගැන පොඩ්ඩක් කතා කරන්න කැමතියි. ඊට කලින් අපි බලමු Fear and Greed index එක කොහමද කියලා. මේ බලන්න ඔයාලට පේන විදිහට මේ extreme fear ඊයේ මම දැක්කා 5. ඊයේ තමයි extreme fear 5 level එකට වැඩිලා තිබ්බේ. අද 9. ඊට පස්සේ last week බැලුවොත් 8 9. දැන් මේක තව week එකකින් update නොත් එහෙම අපි දන්නවා extreme fear තමයි මේ සෙන්ටිමන්ට් එක මේ වෙලාවේ හැමෝම හිතන්නේ මේ බිට්කොයින් තව අඩු වෙන්න පුළුවන්. ඒ වගේ සෙන්ටිමන්ට් එක ගොඩක් බේරිෂ්. කියන්නේ සෙන්ටිමන්ට් එකක් සාමාන්‍යයෙන් බේරිෂ් කියලා කියන්නේ මේක එතන හිඩන් බුලිෂ් මේ බුලිෂ්නස් එකක් හැංගිලා තියෙනවා ඇත්තටම කිව්වොත් එහෙම. හැමෝම බේරිෂ් කියලා කියන්නේ හැමෝම එක්ස්පෙක්ට් කරනවා බිට්කොයින් පහළට එයි කියලා. ඒ වගේ වෙලාවල් තමයි අපි දැකලා තියෙන්නේ බිට්කොයින් එක ගොඩක් උඩට පම්ප් වෙනවා. ඉතින් අපි දැන්නමත් පොඩි පම්ප් එකක් දැක්කා BTC වල 1000 මේ 65600 ඉඳන් 68 විතර වගේ පම්ප් වෙලා දිනවා. අපි දන්නේ මේක බලන්න ඕනේ මේක කොන්සෝලිඩේට් වෙන්නේ කොහොමද කියලා. ඉතින් කවුරු හරි කෙනෙක්ට බිට්කොයින් ඇඩ් කරන්න ඕන නම් මේක නරක වෙලාවක් නෙවෙයි. මොකද මේ වෙලාවේ රිස්ක් ලෙවල් එක ගොඩක් අඩුයි. ඒ කියන්නේ දැන් බිට්කොයින් එක මේ වෙද්දී අපිට පේනවා 50ක් විතර වගේම ඔල්රෙඩි වැටලා තියෙන්නේ. දැන් මේ 60 ගියාම 50ක් 52ක් වැටිලා මේ වෙලාවේ 145ක් විතර වගේ වැඩිලා තියෙන්නේ. ඉතින් මෙතන ඉඳන් 150ක් තව ඩ්‍රොප් වෙන්න තියෙන chance එක මේ වෙලාවේ අඩුයි. තව කාලයක් ගිහිල්ලා වෙන්න පුළුවන්. මේ වෙලාවේ chance එක අඩුයි. ඉතින් හැබැයි ඒකෙන් කියන්නේ අපි තියෙන සල්ලි ඔක්කොම ටික බිට්කොයින් වලට මේ වෙලාවේ දානවා කියලා. ඉතින් බිට්කොයින් වලට හිතන්න ඔයා නිකන් ලක්ෂයක් දාන්න හිතන් ඉන්නවනම් 20000ක 30000ක වගේ බිට්කොයින් මේ වෙලාවේ ඇඩ් කරන්න පුළුවන්. රයිට් ඊට පස්සේ බිට්කොයින් එක 60ට ආවොත් එම් තව 20000ක ඇඩ් කරන්න පුළුවන්. බිට්කොයින් එක 50ට ආවොත් තව 20000ක ඇඩ් කරන්න පුළුවන්. අන්න ඒ වගේ ඩොලර් කොස්ට් ඇවරේජ් බයි කරන්නේ තමයි හොඳම වැඩේ මේ වෙලාවේ. මොකද අපි දන්නේ මේ ප්‍රයිස් එක මෙතන තිබිලා පහළට එයිද මෙතන උඩට එයිද කියන එක අපි කවුරුත් දන්නේ නැහැනේ. ඒ හින්දා අර පහළට එන්න ඇඩ් කරද්දී අපිට ඇවරේජ් ප්‍රයිස් එක මේ අඩු ප්‍රයිස් එකට ගෙන්න ගන්න පුළුවන්. පහළට යද්දී අපි ටික ටික වැඩිපුර ඇඩ් කරනවා නම්. මොකද අපි දැන් හිතන්නකො කවුරු කෙනෙක් 50ට එනකම් බිට්කොයින් ගන්න බලන් ඉන්නවා කියලා. මෙතන ඉඳන් ලොකු රැලි එකක් දුන්නොත් 110 විතර වගේ. එතකොට අපිට සම්පූර්ණයෙන් මේ බුල් රැලි එක මිස් වෙනවා. හැබැයි මේ වෙලාව අපි ටිකක් අරගෙන ආයේ මේක 65ට විතර එදී තව ටිකක් දාලා එතන ඉඳන් කපාට පම්ප් වුණොත් අඩු ගානේ අපි මාකට් එකට එන්ටර් වෙලා තියෙනවා. ඉතින් අර ඒ හින්දා මේ DCA ඩොලර් කොස්ට් ඇවරේජ් බයි කියන එක හරි වැදගත්. ඉතින් ඊට අමතරව මේ ඕල් කොයින්ස් දෙක තුනක් ගැන කතා කරන්න වෙනවා. මේ වෙලාවේ රිස්ක් එක අඩුම ඕල් කොයින් එක. මේ වෙලාවේ කවුරු කෙනෙක් ගන්නවා නම් ගන්න හොඳම ඕල් කොයින් එක තමයි කාඩානෝ. දැන් මේ කාඩානෝ chart එකේ අපි ඉන්නේ ඩේලි chart එකේ. ඔයාලට මෙතනත් වෙලා පොඩි බුලිෂ් setup එකක් කරනවා. මේක ටික ටික උඩට පම්ප් වෙන විස්තරයක් තියෙනවා. ඉතින් මේ වෙලාවේ USD රිස්ක් එක අඩුම. ඒ කියන්නේ top 15 tokens වලින් රිස්ක් එක අඩුම ගන්න පුළුවන් හොඳම කොයින් එක තමයි කාඩානෝ. හරි එහෙනම් කාඩානෝ ටිකක් ඇඩ් කරාට ප්‍රශ්න නැහැ සල්ලි තියෙනවා නම් එකක් ඒක ඊට පස්සේ මේ කාඩානෝ වල බුලිෂ්නස් එකට බුලිෂ් පැටර්න් එකක් හැදෙන්න කාඩානෝ පම්ප් වෙන තව හේතුවක් තමයි මේ කාඩානෝ චේන් එකේ ලොන්ච් කරලා තියෙන නයිට් කියන මිඩ්නයිට් කියන ප්‍රයිවසි ටෝකන් එක. ඉතින් මේකෙත් දැන් බුලිෂ් සෙටප් එකක් තියෙනවා. මේක මේ ඩේලි chart එක මේකේ ලොකුට විස්තර නැහැ. මොකද මේ ළඟදී ලොන්ච් කරපු ටෝකන් එකක් හින්දා. ඉතින් මේ ටෝකන් එකේ තියෙන වැදගත් තමයි මේක කාඩානෝ කමියුනිටි කාඩානෝ චේන් එකේ ලොන්ච් කරන කොයින් එකක්. ඒතකොට කාඩානෝ වල ලොකු කමියුනිටි එකක් ඉන්න නිසා අපි දන්නවා මේ හැමෝම මේකට මේ කොයින් එක අනිවාර්යෙන් බයි කරනවා. කාඩානෝ තියෙන ඕන කෙනෙක් මේ කොයින් එක බයි නැතු බයි කරනවා. මොකද ඒ කට්ටියගේ චේන් එකේ කොයින් එකක් ඉන්නේ. ඒ හින්දා එතන ලොකු ඩිමාන්ඩ් එකක් මේ ටෝකන් එකට එන්න පුළුවන්. දෙවෙනි කාර්යය තමයි මේක ප්‍රයිවසි ටෝකන් එක. ප්‍රයිවසි ටෝකන්ස් කියන්නේ දැන් මොනෑරෝ කියන්නේ ප්‍රයිවසි ටෝකන් එකක්. ඉතින් මොනෑරෝ වගේ කොයින්ස් වලින් සල්ලි ට්‍රාන්ස්ෆර් කරාම පස්සට ගිහිල්ලා කාඩවත් හිස්ටරි එක මේ කියන්නේ ඇඩ්‍රස් එක බලලා හිස්ටරි එක චෙක් කරලා කියන්න බෑ මේක මේ වොලට් එකේ මෙයාට අයිති එහෙම කියලා ලෙජර් එකේ වගේ එක මේ ගිහිල්ලා හොයන්න බෑ මොන වොලට් එකේද ආවේ කියලා. මොකද මේ කට්ටිය මේ වොලට්ස් වල එන ඇඩ්‍රස් ටික එකට ස්ක්‍රැම්බල් කරලා තමයි පිටට පෙන්නන්නේ. ඒකට අපිට හිතා ගන්න බෑ මොන වොලට් එකෙන්ද ආවේ කියලා. ඒ හින්දා මේ දැන් මේ සල්ලි සම්බන්ධයෙන් සල්ලි ට්‍රාන්ස්ෆර් කරන සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙන නිසා විශේෂයෙන්ම චීනය වගේ රටක මට අහන්න හම්බුණා බිට්කොයින් ට්‍රාන්ස්ෆර් කරපු ලොකු බිට්කොයින් එකක් ට්‍රාන්ස්ෆර් කරපු කෙනෙක්ව මේ අත්අඩංගුවට අරගෙන කියලා. ඒතකොට ඒක දැනගන්න හේතුව අර ඒ කට්ටිය මේ වොලට් ඇඩ්‍රස් එක මේ ට්‍රේස් කරලානේ. ඒතකොට මේ වගේ ප්‍රයිවසි කෝන් යූස් කරනවා නම් ඒක කරලා කාටවත් කියන්න බෑ මේ මොන වොලට් එකෙන්ද ආවේ කියලා. ඒතකොට අයිතිය මේ තහවුරු කරගන්න මේ හොයාගන්න විදියක් නැහැ මේ කොයින්ස් පාවිච්චි කරනවා. ඒවා තමයි ප්‍රයිවසි ටෝකන්ස් කියලා කියන්නේ. ඉතින් ඒ හින්දා ප්‍රයිවසි ටෝකන්ස් වල මේ වෙලාවේ හොඳ ඩිමාන්ඩ් එකක් තියෙන වෙලාවේ තමයි මේ හොඳ ටයිමින් කාඩානෝ වලින් මේ ප්‍රයිවසි ටෝකන් එකක් එළියට දාලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ මිඩ්නයිට් කියන ටෝකන් එක නම් මම බලාපොරොත්තු වෙන සෑහෙන පම්ප් වෙන්න පුළුවන් මේක ඩොලර් 1ට 2 3
එකත් තුනත් අතර ගන්නට පම්ප් වෙන්න පුළුවන් ඊළඟ ඕල් සීසන් එකේදී. ඉතින් මේක ඇඩ් කරන එක නරක දෙයක් නෙමෙයි. මේ හොඳ ටෝකන් එකක් කියලා කියන්න පුළුවන්. මේක මයික්‍රෝ කැප් ටෝකන් එකකුත් නෙමෙයි මිඩ් කැප් වගේ ටෝකන් එකක්. මේකේ මාකට් කැප් එක 800 මිලියන් වගේ. ඉතින් මේක දැන් මේ XRP වල මාකට් කැප් එක 80 බිලියන්. ඉතින් XRP උතින් උඩට පම්ප් වෙනවා නම් මේ වගේ ටෝකන් එකක් 80 බිලියන් වලට එනවා කියන්නේ 100 ගුණයක පම්ප් එකක් ඒක. ඉතින් ඒ වගේ මම කියන්නේ එහෙම වෙනවා කියලා. උනාට ඉතින් එකත් තුනත් අතරට පහසුවෙන්ම පම්ප් වෙන්න පුළුවන් ටෝකන් එකක් තමයි මේ මිඩ්නයිට් කියන ටෝකන් එක. ඒ හින්දා ඒ සම්බන්ධයෙන් ඒ කොයින් එක ඇඩ් කරන්න පුළුවන් නම් හොඳයි. ෆයිනෑන්ෂියල් ඇඩ්වයිස් නෙමෙයි මේ මම කවුරුවත් ගන්න කියනවා නෙමෙයි. මම මේ මගේ এডুকেෂනල් පර්පස් වලට තමයි මම මේ වගේ දැනුම ෂෙයා කරන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් එකක් එක ඊට පස්සේ කාඩානෝ නයිට් ඊට පස්සේ අපිට පුළුවන් XL එමුත් ඇවිල්ලා මේකත් ලාර්ජ් කැප් ටෝකන් එකක්. මේකත් බලන්න මෙතන මේ වික් එකක් තිබ්බා වික් එක පුරවන්න හිමිසුරු ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකෙත් බුලිෂ් සෙටප් එකක් අපිට තියෙනවා. දැන් මේ සෙන්ටිමන්ට් එක මෙච්චර බේරිෂ් වෙලා වගේ ෆියර් එක නිකන් 8 10ට අඩුවෙන් 5ට 9ට වැඩිච්ච හැම වෙලාවෙම අපි දැකලා තිනවා ලොකු පම්ප්ස් එනවා මාකට් එකේ. ඒ හින්දා ලොකු පම්පයක් මේ ඒ කියලා හිතන්න පුළුවන්. ඉතින් මේ XLM කියන ටෝකන් එකත් ඔයාලට ඇඩ් කරන්න පුළුවන් වගේ පෝර්ට්ෆෝලියෝ එකට. ඒකත් ගොඩක් මේ වෙලාවේ ගොඩක් චීප්. මේක ගිය අවුරුදු 2024 අපිට මතකයි 7 8 තිබිලා 64ට විතර වගේ පම්ප් වෙනවා. දැන් ආයේ 8ට කෙසේ වෙතත් 16ට වගේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ගොඩාක් පහළට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේක මේ ගන්න එක නරක දෙයක් කියලා හිතන්නේ නැහැ මං. මේ හරි බැලුවොත් එහෙම ඔයාලට මම හිතන්නේ chart එකේ අපි වීක්ලි chart එකට වගේ ගියොත් අපිට දැක් ගන්න පුළුවන් මේ ලෙවල් වල තමයි ඒක තිබ්බේ 7 8 9 වගේ දවල් තමයි මේ ලොකු පම්ප් එකක් ආවේ. මෙතන ඉඳන් මේ වගේ ඉතින් ඔය වගේම මේ පම්ප් එකක් මෙතන ඉඳන් කොන්සෝලිඩේට්ලා එක පාටම උඩට වගේ වැඩි වෙන chance එකක් තියෙන්න පුළුවන්. මේ හා සමානව පම්ප් එකක් මෙතන ඉඳන් දෙන්න පුළුවන් උඩට. ඒක පහළට ඇවිල්ලාද කොහොමද දන්නේ කොහොමද chance එකක් තියෙනවා. ඉතින් අර ඇඩ් කරද්දී මම කියන්නේ නැහැ තියෙන සල්ලි ටික ඔක්කොම ටික මේවට දාන්න කියලා. පොඩ අපිට ඇකියුමුලේට් කරන්න පුළුවන්. මොකද බැලලා මෙතන ඉඳන් පම්ප් එකක් වුණොත් එහෙනම් අපිට මේ බුල් රන් එක කම්ප්ලීට්ලි මිස් වෙනවනේ. හැබැයි පොඩ්ඩක් අපි දාලා තිබ්බනම් අපි දන්නවා අපිට එකෙන් දාපු නිසා කීයක් හරි හම්බ කරගැනීමේ හැකියාව තියෙනවා. මොකද මේ වෙලාව ක්‍රිප්ටෝ ඇඩ් ගන්න නරක වෙලාවක් නෙමෙයි. එක්සෙල් ඊට පස්සේ තව මේ අලුත් චේන් එකක් කියලා දිනවා අනිත් මේ ඕල් කොයින් එකක් විදිහට මේක තමයි මොනෑඩ් කියලා මේ අලුත් චේන් එක. ඒ කියන්නේ මේක නිකන් Solana, Arbitrum ඒ වගේ අලුත් චේන් එකක්. මේ BNB චේන් එක වගේ අලුත් චේන් එකක්. ඉතින් මේකත් අලුත් ටෝකන් එකක්. මේක නිකන් හරියට අර Solana ඩොලර් 1ට 2ට ඒ කාලේ ආවා වගේ අන්න ඒ වගේ ලෙවල් එකක තියෙන. මේකත් උඩට පම්ප් වෙන්න සෑහෙන අනුම ගන්න 10 ගුණෙන් නම් පහසුවෙන් පම්ප් වෙන්න පුළුවන්. 720ට වගේ පහසුවෙන් යන්න පුළුවන්. අයි බලමු මේක එතනින් එහාට පම්ප් වෙලා ඊළඟ ඕල් සීසන් එකේදී. ඒතකොට මේක මේ fear and greed එක මෙච්චර ලෝ තියෙන වෙලාවක මේ වගේ ටෝකන්ස් ඇඩ් කරන එක නරක නෑ. මේවා මේ මයික්‍රෝ කැප් නෙමේ ස්මෝල් කැපුත් නෙමේ මිඩ් කැප් ටෝකන්ස්. මේවායේ මාකට් කැප් එක ගොඩක් ලොකුයි. ඉතින් ඒ හින්දා ටිකක් බය නැතුව මේ ටෝකන්ස් වලට ඉන්වෙස්ට් කරන්න පුළුවන්. ඉතින් හරි එතකොට දැන් කවුරු හරි කෙනෙක්ට අවශ්‍යතාවයක් තියෙනවා නම් ලක්ෂයක් ඉන්වෙස්ට් කරන්න ක්‍රිප්ටෝ මාකට් එකේ දැන් හොඳ ඔපචුනිටි එකක් තියෙනවා. ඔයාලට පුළුවන් 2000 ගානේ බිට්කොයින් වලට 2000කුයි කාඩානෝ වලට 2000කුයි නෑ ලක්ෂයක් නම් 20000ක්. ඔව් බිට්කොයින් වලට 20000කුයි කාඩානෝ වලට 20000කුයි මිඩ්නයිට් කියන ටෝකන් එකට 20000කුයි මොනෑඩ් කියන ටෝකන් එකට 20000කුයි ස්ටෙලර් කියන ටෝකන් එකට 20000කුයි. අන්න ඔය වගේ ඔය ටෝකන්ස් කියන්නේ ඕල් කොයින්ස් 4ටයි බිට්කොයින් එකයි 20000 ගානේ ඇඩ් කරන්න පුළුවන්. කියන්නේ ලක්ෂයක් 20000 වැඩි කිරීම කොයින්ස් මේ 5 ගුණයක් කියන්නේ ලක්ෂයන්නේ. 20000 ගානේ ඔයාලට පුළුවන් මේ කොයින් පහට ඇඩ් කරන්න. මම ආයෙත් කියන්නම් බිට්කොයින් කාඩානෝ ස්ටෙලර් XLM මොනෑඩ් මිඩ්නයිට් රයිට් මේ ටෝකන්ස් ඔයාලට පුළුවන් මේ චෙක් කරලා බලන්න කොයින් මාකට් කැප් එකට ගිහිල්ලා ඒ කොයින් එකේ නම ගහලා මාකට් කියන එක ක්ලික් කරාම අපිට ඔයාලට හොයාගන්න පුළුවන් මේ මොන එක්ස්චේන්ජ් එකෙන්ද ඒක ගන්න පුළුවන් කියලා. දැන් උදාහරණයක් මම ඒක ඔයාලට වට ගාලා පෙන්නන්නම්. කොයින් මාකට් මෙම කොයින් මාකට් කැප් එකට යන්න. හරි මෙම කොයින් මාකට් කැප් එකට ගිහලා මේ සර්ච් බාර් එකේ හිතන්නකො අපි දැන් ඔයාලට මිඩ්නයිට් ඕන කියලා මිඩ්නයිට් කියන එක ක්ලික් කරනවා. එතකොට මෙතන මිඩ්නයිට් ටෝකන් එක එනවා. ඊට පස්සේ මේ මිඩ්නයිට් ටෝකන් එක ආවම මෙතන මාකට්ස් කියලා තියෙන්නේ. ඒක ක්ලික් කරාම ඒක පෙන්නනවා මේ මිඩ්නයිට් කියන ටෝකන් එක ගන්න පුළුවන් එක්ස්චේන්ජස්. ඒතකොට දැන් ඔයාලට පේනවා මේක මේ Binance එකේ තියෙනවා. Gate, KuCoin, Mexi වගේ coins ගණනාවක් pancake swap, Sunday swap
මේ වගේ ස්වොප් කියන්නේ මේවා ඇවිල්ලා මේ නිකන් ඩිසෙන්ට්‍රලයිස්ඩ් මේ එක්ස්චේන්ජස් ඒ වගේ සෙන්ට්‍රලයිස්ඩ් ඩිසෙන්ට්‍රලයිස්ඩ් එක්ස්චේන්ජස් ගොඩක මේ ටෝකන් එක තියෙනවා. ඉතින් මේ වගේ විතර දැනගන්න පුළුවන් කොහෙන්ද ගන්න පුළුවන් මේ ටෝකන් එක ගන්න පුළුවන් එක්ස්චේන්ජස් මේ වගේ තැනilla coin එක වලට ඇඩ් කරන්න පුළුවන් අපේ පෝර්ට්ෆෝලියෝ එකට. ඊට පස්සේ අපි බලමුකෝ තව ටෝකන් එකක් මේ මොනෑඩ් කියන ටෝකන් එක බැලුවොත් මොනෑඩ් දැන් මොනවද ගියා මෙතන මාකස් වලට ක්ලික් කරාම දැකලා මේ යුනිසොප් එකේ අප්බීට් බයිබීට් බිට්ගේට් ගේට් අයෝ කුකෝයින් මෙක්සිටි මේ වගේ මේ 24 hour වොලියම් එක බැලුවොත් එහෙම ඔයාලට පේනවා 11 මිලියන් 11.7 මිලියන් විතර වගේ 24 hour මේ වොලියම් එක. කියන්නේ මේක සෑහෙන ට්‍රේඩ් වෙන කොයින් නේ. මේ කොයින් බේස් එකෙත් මේ ටෝකන් එක තියෙනවා මොනවද කියන එක. ඉතින් අර එහෙම චෙක් කරලා මම කලින් කිව්වා වගේ ලක්ෂයක් අරගෙන බිට්කොයින් ස්ටෙලර් කාඩානෝ මොනෑඩ් නයිට් ඔය කොයින් පහට 20000 ගානේ දාන්න පුළුවන් අපිට. ලක්ෂයක් ඉන්වෙස්ට් කරන්න පුළුවන්. කරලා බලමු මොකද මේ මට හිතෙනවා බිට්කොයින් එකේ පම්ප් එකක් එන්න වගේ යන්නේ. ඒ කියන්නේ බිට්කොයින් එක බැලලා මෙතන ඉඳන් මේ 100,000 ලක්ෂයට උඩින් ගියොත් එහෙම ගිහලා 110ට 115ට වගේ ගියොත් එහෙම ලක්ෂයෙන් උඩට ගියොත් අනිවාර්යයෙන්ම මේ කොයින් සෑහෙන දුරට පම්ප් වෙන්න පුළුවන්. මොකද මේ කොයින්ස් දැන් ඇත්තටම අපිට ඕල් සීසන් එකක් ආවේ නෑනේ අවුරුදු 5කට විතර වගේ. ඒක සමහර ඕල් කොයින්ස් තිනවා ගොඩාක් කල් මේ පම්ප් වෙච්ච නැටි ගොඩාක් ඩවුන් වෙච්ච 99% වගේ ඩම්ප් වෙච්ච ටෝකන්ස් තිනවා. ඒ ටෝකන්ස් ඒ කොයින්ස් මේ බිට්කොයින් එක බුලිෂ් වුණොත් එහෙම ලොකුවට පම්ප් වෙන හැකියාවක් තියෙනවා. බිට්කොයින් පම්ප් වෙලා බිට්කොයින් ඩොමිනන්ස් එක අඩු වුණාම බිට්කොයින් වල ප්‍රොෆිට් වලින් මිනිස් ඒ කට්ටිය මේ ඕල් කොයින්ස් වලට දාලා ඕල් කොයින්ස් ගොඩක් පම්ප් වෙන හැකියාවක් තියෙනවා. ඉතින් මෙතන හොඳ අපිට ඔපචුනිටි එකක් තියෙනවා. ඒක මිස් කරගන්න එපා. අර මම කලින් කිව්වා වගේ ලක්ෂයක් කරන් කොයින් අර මෙන්ෂන් කරපු කොයින් පහට ඇඩ් කරන්න. ඇඩ් කරලා අපි බලන් ඉමු මොකද වෙන්නේ කියලා. හැබැයි තවත් අඩු වුණොත් එහෙම තවත් ඇඩ් කරන්න පුළුවන් වෙන විදිහට තමයි මේ සල්ලි තියාගන්න ඕනේ. කියන්නේ හිතන්න ලක්ෂ දෙකක් තියෙනවා ලක්ෂ දෙකම දාන්න නැතුව ලක්ෂයක අර මං කියපු විදිහට ඇඩ් කරනවා අනිත් ලක්ෂය තියාගන්නවා තව කොයින් මේ මාකට් එකේ ඩම්ප් වුණොත් අරගන්න. ඒතර අපිට ප්‍රශ්නයක් නැහැ මොකද අපි තියෙන සල්ලි ඔක්කොම ටික දාලා මාකට් එකේ බැස්සොත් අපිට ආයෙ බහැපුලාට ගන්න සල්ලි නැති වෙනවනේ. ඒ හින්දා 50% ඉන්වෙස්ට් කරන්න හිතන් ඉන්න ගාණෙන් 50% මේ වෙලාවේ මේ ඉන්වෙස්ට් කරලා ඉතුරු 150 ලක්ෂ දෙකක් තියෙනවා ලක්ෂයක් ඉන්වෙස්ට් කරලා ඉතුරු ලක්ෂය තියාගන්න ආයෙ මාකට් එක අඩු වුණොත් ඉන්වෙස්ට් කරන්න එහෙම අවශ්‍ය වුණ නැත්නම් පම්පුනවා නම් කමන්නේ අර ඉන්වෙස්ට් කරපු ලක්ෂයෙන් ප්‍රොෆිට් අරගන්න තියෙනවා. හරි ඔන්න ඔය වගේ විස්තරයක් තමයි මට කියන්න ඕනේ. එහෙනම් අපි ළඟ වීඩියෝ එකේ හම්බෙමු. ඕකේ. බයි.